මුදලාලි මොනවද ඕනේ? මට පොල් තෙල් කාලක් දෙන්න. මේක හાર્ඩ්වෙයාර් එකක්. මේක කොහෙද මිනිස්සු පොල් තෙල්? මේක මොනවද තියෙන්නේ? මේකේ තියෙන තියුන් ගල් වැලි සිමෙන්ති තමයි. එහෙනම් මුදලාලි මට කෑල් කාලක් දෙන්න. හොඳ පණ ගියා බං මේ ටික පයින් ඇවිල්ලා. ඒව. රස්නේනේ. ෆ්‍රිජ් එකේ කූල් මොන හරි තියනන් ගෙනකෝ. කූල් මොකුත් නෑ බං. එන වතුරක් ගහපන්. සනීපයිනේ. යකෝ තේ එකක් බොන්න වතුර එකක් රත් වෙන්න ගහන්න කියලා කිව්වේ. දුම්බුවක් කරනවා නේද ඉඳගෙන. ඇයි? අමුතුමා පොඩ්ඩක් හම්බෙන්න. අමුතුමා නෑ. අමුතුමා කිව්වනේ මේ ලිපේ ගෙනලා අමුතුමාට අද බාර දෙන්න කියලා. අමුතුමාම කිව්වට දැන් අමුතුමා නෑනේ. ඊට දන්නේ එන්නේ නේද? කැබිනට් එකට ගියේ. වෙලාවක් කියන්න බෑ අපිට. අමුතුමා ඉන්නවද? meeting අදත් meeting කැබිනට් එකේ attend මොකද? හයි. තමුසෙලාගේ ඇමතිට කියනවා කැබිනට් එකට යනකොට අර ඔළුවත් අරගෙන යන්න කියලා. මාත්‍යෝ 4 දිනකට බයිසිකල් යන්න බෑනේ. අපි 4 දෙනාම මේ එක බෝඩිමේ ඉන්නේ. ඒකයි. එක බෝඩි මේ නෙවෙයි. එක ගෙදර සහෝදරයෝ වුණත් 4 දිනකට බයිසිකල් යන්න බෑ මාත්. සැත්තම කියනවාස අපි 4 දෙනාම වැඩ කරන්නේ එකම ඔෆිස් එකේ. මාත්‍යට සිංහල තේරෙනවද? එක ඔෆිස් එකේ නෙවෙයි. කොහේ හිටියත් බයිසිකලේ 4 දිනකට යන්න බෑ. කරුණාකරලා රීදුරු බලපත්‍රය ගන්න දඩයක් ලියන්න වෙනවා. කවන්නේ නැහැ සර්. අපි 4 දෙනා බයිසිකල් 4ක තෙල් ගහගෙන යනවට වඩා මේ දඩේ ගවන එක ලාභයි සර්. කවන්නේ නේ. අපි දඩේ ෂෙයා කරගෙන ගෙවුනේ. ඔව්. කවන්නේ නැහැ සර්. අයියේ. එතන නාන්න පුළුවන්ද? මෙතන හුංගෝ ඉන්නවද හුංගෝ? ඉච්චරයි. අයියේ මේ ෂුවරකට හුංගෝ නෑනේ. මම හුංගොන්ට පොඩ්ඩක් බයයි ඒකයි. උන්ගෙත් යාමල්ලේ කොරලියෙක්වත් මෙතන ඉතුරු වෙන්න. ඔක්කොම කිඹුල්ලු කනවා. අයියෝ අයියේ.
කොහොමද? හොඳින් ඉන්නව ඩොක්ටර්. හොඳින් ඉන්න නම් මෙහාම මොකටද බං? මං කියන්නද ડોක්ටර්? ඊළඟ එකට එන්න කිව්ද? මූට අවුල නැහැලුනේ. මොකද්ද ප්‍රශ්නේ? ඩොක්ටර් මං කලින් වතාවේ බෙහෙත් ගන්න ආපු වෙලාව කිව්වා නාන්න එපා කියලා. හා මං දැන් නාගත්තර කමක් නැද්ද ඩොක්ටර්? මට එහෙම ටිකක් ඉන්න අමාරුයි ඒකයි. මෙහෙම ඉතින් අමාරුයි කියලා බෑ ලෙඩේ හොඳ කරගන්න. තේරෙනවද? දැන් බෙහෙත් ඉවරයිද? ඉවරයි ඩොක්ටර්. හා. දැන් මොකෝ තත්ත්වේ? හොඳයිද? හොඳයි ඩොක්ටර්. හා. හරි. දැන් අන්තිමට කවද්ද බෙහෙත් ගත්තේ? දැන් මාස 7-8ක් විතර වෙනවා ඩොක්ටර්. කොහෙද මේ කොරෝනා මගුලත් එක්ක එන්න බැරුව ගියානේ. හලෝ මේ ලකා මහත්මයා නේද කතා කරන්නේ? ඕ කියන්න ඇහෙනවා. සර්. අපි මේ ගහෙන් වැටිච්ච මිනිහට ගොන යන්න ලීසින් එකේ. සර් කියන්න සර්. ඔබතුමා අපිට රික්වෙස්ට් එකක් දාලා තිබ්බ නේද මාස 6ක ලීසින් සහන කාලයක් ඉල්ලලා. අනේ අවුස දන්නේ නැති ඉතින් පහුගිය ටිකේ නන්නත්තර වුණානේ සර්. අය රැත්තෙම නැහැ තාමත් නැහැ. එහෙම ලොකුවට සීන් එකක් නැහැ තාමත්. එකක් දෙකක් එහෙම මෙහෙන් තියෙනවා ඉතින් සර්. ඇදගෙන යනවා ලෝක අමාරුයි. මේ මොකද දන්නේ නැහැ වැඩේ නේ සර්. ඒ සතුටුදායක ආරංචිය කියන්න තමයි මම මේ ගත්තේ. ඔයාගේ රික්වෙස්ට් එක ඇප්‍රූවල් වෙලා ඇවිල්ලා තියෙනවා අපේ හෙඩ් ඔෆිස් එකෙන්. අනේ ලොකු දෙයක් සර්. පින් සිද්ධ වෙනවා හරියට ඒකේ මේකක් නෑ. සර් ඒකත් එක්ක මම මේ තව පොඩි දෙයක් මතක් කරන්න ගත්තේ. සර් ඔය මාස 6ක වාරික නොගෙව ඉන්නකොට ඒකට පොඩි පොලියක් ඇඩ් වෙනවා සර්. ඒක සාමාන්‍යයෙන් සර්ගේ වාරික දෙකක විතර පොඩි මුදලක්. අම්මට සිරි. හැබැයි සර් එහෙම අමාරු නම් තව ඔප්ෂන් එකක් තියෙනවා. ඒ මොකද්ද සර්? සර්ගේ හිඟ වාරික ඔක්කොම ටික මේ දෙසැම්බර් වෙද්දි දාලා ඉවර කරන්න පුළුවන් නම් සර්ට කිසි පොලියක් ඇඩ් වෙන්නේ නැහැ. සර්ට හිතන විදියට කොහොමද හොඳ? මට නම් හිතෙන්නේ සර් සර්ලා ඇවිල්ලා අපිට ඇරලා ගියා නම් ඌට වඩා හොඳයි. අයියෝ පාපෝ. ෂදේව මට වතුර ටිකක් දෙන්න. නේ මුදල් හරියට ගාන එකතු කරනවා තමයි මේ ගාන වරද්ද මේ හොරෙක් නේ ඔය තමයි බොරු ගණන් දාන්න. හරි 14080යි ඔය දබන් 14000 ගානක් වෙන්නේ 12000 ගානක් එන්න ඕනේ. තෝ මේ ගාන වරද්දනවනේ. තෝ මං හොරෙක් නේ තොට ගණන් බෑ. සල්ලි දෙයියන්ගේ මල්ලි. කායිද බසින්දුව? ඔබ දන්නේ? සින්දුව කායිද කියලා? සරත් සර්ගෙන බා. සරත් නෙවෙයි බස් සරිත් සුරිත්. යකෝ තෝ වෙනවද මට ගණන් එකතු කරන්න කරන්න අවුරුදු 20ක් තිස්සේ මං කාලේ මෙතනලා ගණන් හදන එකයි මිනිස්සුන්ට ණයට දෙන එකයි තෝ වෙනවද මට ගණන් එකතු කරන්න පඳුරු මුරග කපුරු බෝල 14080යි ඔය පරණ කැල්කියුලේටරේ අයින් කරලා අලුත් කැල්කියුලේටරයක් ගන්න ඕනි. ඔය ගානේ නෙවෙයි අවුල තියෙන්නේ කැල්කියුලේටරේ. අනේ මේ ඵලයන් බයි යන්න ඒක හදපන් මෙහෙට දීපන් පොත. මෙහෙට දීපන්. අනේ මේ මට මේ ගණන් එකතු කරලා 4217 එකයි. මේ යකෝ 14000 ගානක් එන්න විදියක් නැහැ. තෝ වැඩිපුර 2000 දාලා තියෙන 12000 ගානක් එන්න ඕනේ. තෝගේ කඩේ මට පෙන්නපන් රුපියල් 2000ක් වටින එක බඩුවක්. එක බඩුවක් පෙන්නපන් අඩුවතන රුපියල් 2000ක් වටින බඩුවක් තෝගේ කඩේ. හා මොකද යකෝ තෝ මන් දිහා බලන්නේ? තොට මෝල්ද? ඒ වර්තාම් පිස්සුද? මට දාම් පිස්සු. උඹට මට දැන් හොඳයි. මම බිස්නස් එකක් කරනවා. රාදේ උඹටත් මට වගේ බෙහෙත් ටිකක් ගත්තා නම් ඔය පිස්සුව කොහොම හරි හොඳ කරගන්න තිබ්බා. ඇයි? පිස්සුද උඹට? ඒ කියන්නේ දැන් උඹට පිස්සු නෑ? දැන් උඹට පිස්සු නැද්ද අහන්නේ? උඹ හිතුවද මට කලිනුත් පිස්සු තිබ්බා කියලා? එනම පාරදිගේ පිස්සෙක් වගේ හිඟා ගන්න.
නැති උඹ මටත් කියන්නේ මේ රස්සාවක් කර කර හිඟා නොකා හිඟා කන්න කියලා. පිස්සුනේ. ඒකත් ඔය ප්‍රයිවට් කම්පැනි එක හොඳ ඉහළ තනතුරක රස්සාවක් හම්බුනොත් හොඳයි. නැත්තම් ඉතින් මේ අර නැහින දෙහින කාලේ හම්බ වෙන පෙන්ෂන් පඩිය බලාගෙන දුවල පැනලා වැඩ කරන්න පුළුවන් කාලේ ඔය ආණ්ඩුවේ රස්සා කරන්නේ උන්ට ඉතින් දෙයියන්ගේම පිහිට තමයි දැන්. ඒමකෝ ළඟදී ලුණු කෑවද? හල් කොමද? ලයිට් බිල ආවද? මේ පාරනම් මගේ කහලා ඕනේ මුන් සේරගේ මේවට කලින්. මේකිට කලින් මුදලාලි මම මෙතනට ආවේ. ඉස්සෙල්ලම නැතත් කමක් නෑ. මේකිකට කලින් මගේ කහලා ඕනේ. බල මේ මගුලක් කතා කරනවා. මුදලාලි මේ මුදලාලික ගහගන්න විදිහ නැතුව කල්පනා කරනවා. නෑ මං කිව්වේ මේ ට්‍රැක්ටර් එකේ කේස් එක. හරි බං උඹෙත් හාලා දෙන්නම් උඹෙත් හාලා දෙන්නම් මේ ජල්බහරි මුදල් කාටවත් බෑ කිව්වේ නෑනේ දැන් ඉතින් මිනි මරා ගන්න නැතුව දෙන්නම පල්ලෙල්ල පොලිමට නෑ මුදලාලි මේ වතුරත් බැඳලා ඉවරයි. ඒකයි දැන් සෑහෙනකල්. හරි බං. එතකොට තමයි හොඳට මඩ වෙන්නේ. දැන් මුදලාලි කිව්වනේ හාලා දෙන්නම් කියලා. මරා ගන්න නැතුව යමන් පොලිමට. යමන්. අපි ඉන්නවනේ බං මමත් ඉන්නවනේ. හාමු. යමන් පොලිමට යමන්. ඔන්න එහෙනම් හරි ඈ. ඵලයන් පොලිමට මේ කණ්ඩේපා මගෙන් හොඳේ. උඹ පී දෙන්න නැතුව පොලිමට වෙලා හිටපන්. ඇයි උඹ ගමේ පොලිස්ද? අනේ නිකන් පැත්තකට ලයිටම් පාඩුවේ.